ඔයාටත් ඕන තරම් අත්දැකීම් ඇති අපිට අපේ ෆෝන් එකේ data on කරගෙන ඉන්න කිසිම නිදහසක් නැහැ. නිතරම WhatsApp හරහා call message වගේම වද දෙන notification එනවා. data on එකේදී message එකක් දැම්මොත් delivery tick දෙක වැටෙන නිසා ඕනම කෙනෙකුට අපි online ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. අන්තිමේදී අපි reply දානකම් අපිට වද දෙනවා. මේක ඇත්තටම ගොඩක් ලොකු ප්‍රශ්නයක්. ඔන්න දැන් අපිට පුළුවන් WhatsApp app එකේ පමණක් data off කරලා තියන්න. මේ වැඩේ කරන්න අපිට කිසිම app එකක් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා මේක දැනගෙන හිටියේ නැත්නම් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. ඔයාගේ partner මේක පාවිච්චි කරලා කරන හොර වැඩ පවා ඔයාට කීයටවත් අල්ල ගන්න බැරි වේවි. ඒ වගේම මේ වීඩියෝ එක අවසානයේදී මම මීට වඩා වැදගත් රහස් දෙකක් කියනවා. ඔයා පළවෙනිටම WhatsApp application එකේ ඉඳලා මේ dot 3 දීලා settings වලට එන්න. ඊළඟට storage and data වලට යන්න. ඊට පස්සේ මෙතනින් proxy වලට යන්න. දැන් ඔයාලට පුළුවන් මේ setup proxy දෙන්න. ඔයා මෙතනට මෙන්න මේ මම ඇතුල් කරන කෝඩ් එක දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ කෝඩ් එක type කරගන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ right icon එක දෙන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ use proxy කියන එක on කරගන්න විතරයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක automaticallyම on වෙනවා. ඔන්න දැන් ඉඳලා මේ WhatsApp එකේ data off වෙලා තියෙන්නේ. මට මගේ WhatsApp එකට කිසිම දෙයක් ඒ කියන්නේ call messages එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම data off වෙලා තියෙන්නේ. කවුරු හරි මට message එකක් කිව්වොත් එයාට තනි ටික් එකක් විතරයි පෙන්නන්නේ මගේ data off කියලා. ඒ message එක අපිට ලැබෙනවා. නමුත් data off නිසා අපිට receive වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක නැවතත් off කරගන්න ඕන නම් මේ setting එකට ඇවිත් use proxy කියන එක off කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම නැවතත් WhatsApp එකේ data වැඩ කරන්න පටන් ගන්නවා. අපිට ආපු call history messages නැවතත් ලැබෙනවා. හැබැයි මෙන්න මෙතන තමයි වටිනම රහස තියෙන්නේ. ඔයා දන්නවද මේ proxy setting එක ඇත්තටම WhatsApp විසින් නිර්මාණය කළේ ඇයි කියලා? ඔයාට මතක ඇති ලංකාවේ කලින් එක හේතු නිසා social media block කරලා තිබුණා. එතකොට අපිට කිසිම වෙලාවක WhatsApp Facebook වැඩ කළේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවලදී කිසිම ප්‍රශ්නයක් නැතුව එක දිගට online ඉන්න තමයි අපිට මේ setting එක ලබා දීලා තියෙන්නේ. ඉතින් නැවතත් කවදාරි social media block වීමක් සිදු වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහින් free WhatsApp proxy කියලා search කරලා කැමති site එකකට යන්න. මේ site වලට ගිහින් ඔයාලට වැඩ කරන proxy එකක් ලේසියෙන්ම copy කරගන්න පුළුවන්. ඒක copy කරගෙන ඇවිල්ලා ඔයා WhatsApp proxy වලට දාලා save දෙන්න. එතකොට social media block වෙලා තිබුණත් ඕනම වෙලාවක WhatsApp සුපිරියටම වැඩ කරනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ අදහස් ගැටලු පහලින් comment කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාගන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරලා තියාගත්තොත් මේ වගේ වටින වීඩියෝ බලන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.